මම පීපි තුංගසිරි සෞදි අරාබියේ බුදුපහන් පත්තු කරලා හූනියංකාරයෙක් කියලා හිරේ දාලා තිබුණේ මම දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ලා මගේ දඬුවම් කාලේ ඉවර වෙලා මං නිදහස් වෙලා ලංකාවට ආවා. ඉතින් මම ඇත්තටම හිර කරේ මොනවටද කියනවා නම් හූනියංකාරයෙක් විදිහට තමයි මාව ඒ රටේ මිනිස්සු ඒ රටේ ආගමේ ආගමික නායකයෝ කියන මුතව කියන මේ මිනිස්සු තමයි අත්අඩංගුවට ගත්තේ. ඉතින් හූනියම් කරනවා කියන චෝදනාව මත තමයි මාව හිරගත කරලා තිබුණේ. මාව ඒ චෝදනාවට හිරගත කරාට මේ රටට නොයෙක් විදිහේ දූෂමාන ආරංචිය ඉතින් මම ගෑනු විකුණුවා, ගෑනුන්ට හූනියම් කරලා ගෑනු වශී කරගත්තා. ඒ වගේ දේවල් තමයි මේ රටට ආරංචි වෙලා තිබුණේ. නමුත් ඇත්ත කතාව මම ඕනි තැනක මම කියනවා මාව දාලා තිබුණු වරද හූනියම් කර බුදුපහන් පත්තු කරාට ඒ මිනිස්සු කියන කරපු චෝදනාව තමයි හූනියම් කරනවා කියන එක. වරදක් හෝ මොන හේතුවක් නිසා හෝ මගේ තිබුණු කර්මයක් නිසා හෝ මට හිරගත වෙන්න සිද්ධ වුණා. නමුත් ඒ හිරගත වුණ කාලය ඇතුළත මම මගේ ලංකාවේ මගේ බිරිඳ දරු පවුල සහෝදරියෝ අම්මා මේ කට්ටිය ජීවත් වෙන ගොඩක් අසරණ තත්ත්වයකින් ඒ අසරණ තත්ත්වයක ඉඳගෙනත් මගේ අම්මා බිරිඳ සහෝදරියෝ යන්න තිබුණු හැම තැනකටම ගිහින් තිබුණා. මාව නිදහස් කර දෙන්න, අනේ මගේ පුතා බේරා දෙන්න කියලා. මගේ අම්මා වැඳ වැටිච්ච නැති නිලධාරියෙක් නෑ. සෞදි ලංකාවේ තානාපති කාර්යාලය විදේශ සේවා නිවෘත්ති කාර්යාංශයේ මේ යන්න තිබුණ හැම තැනක හැම නිලධාරියකින් කකුල් දෙක ළඟ මගේ අම්මා වැඳ වැටලා තිබුණා. නමුත් ඒ කිසිම තැනකින් මගේ අම්මට මාව නිදහස් කර දෙනවා කියලා හරි එහෙම නැත්නම් මාව නිදහස් කරගන්න අපි උත්සාහ කරනවා. මේ විදිහේ දේවල් අපි මේ වෙනකොට ඔයාගේ පුතා වෙනුවෙන් අම්මේ කරලා තිනවා. ඔයාගේ පුතා නිදහස් වෙලා පුළුවන් තරම් අපි ලංකාවට ගෙන්න ගන්නවා. ඒ වගේ කිසිම දෙයක් වචනකින්වත් ඒ මිනිස්සු මූණ ඉස්සරහ අපිට කියලා තිබුණට ඒ කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඇත්තට මේක නම් මම කනගාටු වෙනවා. මොකද මම අසරණ වෙලා හිටියේ මගේ දරුවෝ දෙන්නම ඉස්කෝලේ යනවා. ඉතින් මම හිරගත වෙච්ච අවුරුද්දක කාලය ඇතුළත මේ දරු පවුල කොහොමද ජීවත් වෙන්නේ? කන්න බොන්න ඕනි, දරුවෝ ඉස්කෝලේ යනවා, ඒවට වියදම් කරන්න ඕනි. ඒ කිසිම දෙයක් ගැන කිසිම කෙනෙක්ගේ ඇහැ යොමු වෙලා තිබුණේ නැහැ. අසරණ වෙලා හිටියේ මගේ බිරිඳ තමයි අසරණ වෙලා හිටියේ. නමුත් එක ඉහළ පෙළේ නිලධාරියෙක් කතා කරලා තින්නේ මගේ සහෝදරියට රස්සාවක් දෙන්න. එතකොට අසරණ වෙලා හිටපු මටද එහෙම නැත්නම් මගේ සහෝදරියට ඇයි රස්සාව දෙන්න කතා කරන්නේ? මොන හේතුවක් උඩද ඇයි මගේ පවුලට උදව් කරන්න ඕනි? හරි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වෙලාවේ අසරණ වෙලා හිටියේ මං. වතුර හාල් කිලෝ එකක් මේ රටේ අද ගාන කීයද? ඒ වගේ හාල් කිලෝ එකක් හරි ගන්න පුළුවන් මිලදී ගන්න බැරි අසරණ තත්ත්වකින් හිටියේ මගේ දරු පවුල. එතකොට මගේ අසරණ වෙලා හිට මගේ දරු පවුලට උදව් කරන එක පැත්තකින් තියෙනකන් එතනට මාව වෙනුවෙන් කතා කරන්න ගියේ මගේ නංගිට ඇයි රස්සාවක් දෙන්නේ මිනිස්සු කතා කරන්නේ? එතන මොකද්ද තියෙන්නේ? ඇතුලේ තියෙන්නේ මොකද්ද එතන? එතකොට ඇයි එහෙම කරන්නේ මේ කට්ටිය? ඒ වගේ දේවල් වෙනකොට ඉතින් ඒ කට්ටිය ගැන මොකද්ද අපිට තියන්න පුළුවන් විශ්වාසය? ඉතින් ඇත්තටම මේ රටෙන් කියලා දෙනවා ඔයාගේ පුතා වෙනුවෙන් අපි ගොඩක් දේවල් කරනවා. මෙහෙමයි අපි නිදහස් කරගන්න උත්සාහ කරනවා. ඒ විදිහට ඉතින් එක දේවල් කියලා තිබුණා. ඒ කොහොම වුණත් දඬුවම් කාලේ ඉවර වෙලාවත් මට මගේ රටට ගෙන්න ගන්න කිසිම තැනකින් මට උදව්වක් කරේ නැහැ. අන්තිමට මම මගේ දඬුවම් කාලේ ඉවරලා නිදහසලා මේ රටට ආවේ මගේ ටිකට් එක ඕක කරගන්න ලංකාවේ සල්ලි වලින් රුපියල් 20000ක් විතර වෙන මුදලක් පගාවක් දීලා තමයි මගේ ටිකට් එක මම ඕකේ කරගෙන ආවේ. ඉතින් ඒ විදිහට මගේ අහිංසක අම්මගෙන් සල්ලි ගෙන්නගෙන පිටස්තර ඉන්දියාවේ මිනිස්සෙකුට පගාවක් දීලා මගේ ටිකට් එක ඕකේ කරගන්න එනවා මම ආවේ ඒ විදිහට නම් ලංකාවේ අපි වෙනුවෙන් කතා කරන්න හිරගත වෙච්ච මිනිස්සෙක් හරි ඒ රටේ රස්සාවට යන මිනිස්සෙක් හරි වෙනුවෙන් කතා කරන්න ඉන්න ඉහළ නිලධාරියෝ ලංකාවෙන් ගිහින් ඉන්න ටයිකෝඩ් දාගෙන ඉහළ පෙළේ පුටුවල ඉන්නේ මහත්තුරු ඒ තමුන්ගේ රාජකාරී අඩු යුතුයකමක් විදිහට මම කියන්නේ රාජකාරීවත් හරියට කරනවා නම් මේ මහත්තුරු අපිට ඇත්තටම මම විතරක් නෙවෙයි පගාව දීලා ටිකට් එක ඕකේ කරගෙන ආපු පළවෙනි මිනිස්සයාවත් මම නෙවෙයි. ඒක ඇතුලේ වෙන කතන්දරය ඕක තමයි.
තමන්ගේ ටිකට් එක ඕකේ කරගන්න පගාවක් දීලා තමයි ටිකට් එක ඕකේ කරගන්න. හිරගත වෙච්ච මිනිහෙක් කොහොමද සල්ලි දීලා ටිකට් එකක් ඕකේ කරන? පගාවක් දෙන්නේ කොහොමද? අනිත් එකේ මිනිස්සු ඉල්ලන්නේ රුපියල් 3000ක් 1500ක් 1000ක් 2000ක් නෙවෙයි ලංකාවේ සල්ලිනේ 20000 30000 40000 50000 ඒ විදිහේ මුදල් ඉල්ලන්නේ. ඉතින් තමුන්ගේ තමුන් ගිය රැකියාව තමුන්ගේ වගකීම හරියට ඉෂ්ට කරනවා නම් ඉතින් ඒ විදිහට අපි පගාව දීලා මේ රටට එන්න ඕනේ. අපි දඬුවමෙන් නිදහස් වෙන්න පගාව දෙන්න නෙවෙයි.